ස්ටේපර් කටු ගහලා hello good morning අද ඉරිදා අද මට වැඩ ගොඩාරියක් තියෙනවා. දැන් මේ හදන්නේ අපේ ඔෆිස් එකේ ස්ටාෆ් මීටින් එකක් තියෙනවා. ඒ මීටින් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හොඳද? එන්නේ එහෙනම් අපි ලෑස්ති වෙන්න ගමු. මම මොකද මේකප් කරන්න නැහැ ලොකුවට. ඒ චුට්ටක් විතර මේකප් එක දාගෙන යන්න ඕනේ. මෙන්න මේ වැඩේ තමයි මට අමාරුම. මොකද මං කලබලයට ලෑස්ති වෙද්දි මේක ඉතින් මගේ හැමදාම වෙන දෙයක් තමයි ඇහි යන එක. කොහොම හරි ඉක්මනට ලෑස්ති වෙලා මට ටයිම් එකට ඔෆිස් එක ගාවට යන්න ඕනේ. හැබැයි මට මේ ලෑස්ති වෙන විදිහට මට හිතනවා ටයිම් එකටම නම් හරියට මෙතන ඉන්න වෙන්නේ නැහැ කියලා. අඩුම ගානේ 9ට ඉන්න කියන 9:00ට හරි යන්න තමයි මම මේ රෙඩි වෙන්නේ. හරි ඉතින් කොහොම හරි මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. මේ තමයි මගේ ෆයිනලි ලුක් එක. පේනවනේ පොඩ්ඩක් මොංගල් වගේ. අපේ ඔෆිස් එකේ මගේ තවත් යාළුවෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. මම මේ යාළුවත් අරගෙන අපි දැන් ඉතින් යන්න ලෑස්ති වුණා. මොකද මේ අපේ මීටින් එක අද වෙනස්ම විදිහේ මීටින් එකක් තමයි තියෙන්නේ. ඔෆිස් එකේ ඇතුළේ නෙමෙයි අපි හැමෝම එකම තැනට එකතු වෙලා කුරුණෑගල ලේක් ග්‍රවුන්ඩ් එකට යන්න තමයි අපේ බොස් ප්ලෑන් කරලා තිබුණේ. අපි දැන් කී වෙයිති දන්නේම නැතුව ඔෆිස් එක ළඟටම ඇවිල්ලා. ඔෆිස් එකේ ගොඩක් අය ඇවිල්ලා හිටියා. තව දෙන්නෙක් තුන් දෙනෙක් එන්න තිබුණ නිසා අපි ඔෆිස් එකට වෙලා අපිට පැය භාගයක් විතර ඉන්න සිද්ධ වුණා. මේ වේනවනේ මට වයින්නවා මේ මෝඩ යාළුවන්ට අපි රෙදියන් දැන් ස්ටේපර් කටු ගහලා. අපේ ස්ටාෆ් එකේ හැමෝම ආවට පස්සේ අපේ මීටින් එකට ගියා. මොකද ලේක් ග්‍රවුන්ඩ් එකේ තමයි අපේ මීටින් එක ඕගනයිස් කරලා තිබුණේ. ඒ නිසා මමයි යාළුවයි බයික් එකේ මෙතෙන්ට ගියා. මෙතන බලනකො අධිශානියක දුවලා අපි හැමෝම ගියාට පස්සේ අපිට මීටින් එක ස්ටාර්ට් කරන්න කලින් පොඩි ඩ්‍රින්ක් එකක් දුන්නා. ඊට පස්සේ ඉතින් අපි එක දිගට පැය 3ක් විතර මීටින් එකේ ඉන්න අතරතුරේදී අපි හැමෝටම බෝර් ඉන්නේ. ඒ නිසා එක එක්කෙනාට පොඩි ඉවෙන්ට්ස් තිබ්බා කරන්න. ඒ අතරින් ඉතින් මමත් සින්දුවක් කියන්න ගත්තා. සින්දු කියවට මොකද මට ලස්සනට තාලට නම් සින්දු කියන්න බෑ. මම ඉතින් ආස නිසා සින්දුවක් කියවා. අපේ යාළුවෝ හැමෝම ලන්ච් එකත් අරගෙන අපේ ඩෙසර්ට් එකත් අරන් අපේ කට්ටියම බෝට් උපදින්න යන ලෑස්ති වුණා. අපේ මීටින් එක ඉවර වෙලා
මම ඉක්මනින්ම ගෙදර ආවා. ඉක්මනින්ම ගෙදරට ආවයි කියලා දන්නවද? මොකද එපිටම එකේ තන්ත්‍ර තිබෙනවා. ඒකට මමයි මගේ යාළුවයි තව යාළු දෙන්නෙකුයි ටිකට්ස් අරන් තිබුණේ. ඒ නිසායි ෂෝ එක බලන්න යන්න තමයි මේ හදිස්සිය ඉක්මනින්ම ලෑස්ති වෙන්නේ. මොකද අපිට ටයිම් තිබුණේ නැහැ. මීටින් එක ඉවරෙද්දි ගොඩක් පරක් වුණා. ඒ නිසා ඉක්මනින්ම මම ලෑස්ති වුණා. හොඳටම පරක් වෙලා තිබුණේ ලෑස්ති වෙලා එළියට වහිද්දී. ඊට පස්සේ මමයි මගේ යාළුවයි පිග්මි එකක් දාගෙන තමයි අපි අපිටම එකට යන්න රෙඩි වුණේ. ඇත්තටම කියනවා නම් අපි මෙහෙන් යද්දිත් 7:05 වෙලා. මොකද 4 තමයි ෂෝ එක පටන් ගන්නවා කිව්වේ. ඒ තනි වාසනාවන් ෂෝ එක පටන් ගද්දී 9:05 වෙලා තමයි තිබුණේ. ඒ වෙද්දි නම් මගේ අනිත් යාළුවෝ දෙන්න ඇවිල්ලා හිටියේ. මෙතන ඉතින් මාරම වයිබ්‍රයක් තමයි මෙතන තිබුණේ. මාරම ෆනි. මමයි මගේ යාළුවෝ ටික එකතු වෙලා අපි ඉවර වෙනකම් ඩාන්ස් කරපු එක තමයි කරේ. ෂෝ එක ඉවර වෙන්න කලින් 12:30 වගේ වෙද්දි අපි යාළුවෝ සෙට් එකම එන්න ගත්තා. මොකද ඉතින් පහවදා ඔෆිස් යන්නත් ඕනේනේ. ඊට පස්සේ ෂෝ එක බැලුවා වගේ නෙමෙයි ඔෆිස් එකට ගිහින් අපි නිදි කිරන්න ගත්තාම. ඒ නිසා අපි කට්ටියම කතා වෙලා පාන්දරණකම් හිටියන ඉක්මනින්ම ආවා. ඇත්තට මාර ෆනි. මොකද ඊරිද දවසම අපේ මාර රිලැක්ස් එකේ හරි සතුටින් කාලය ගත කරා. එහෙනම් යාළුවනේ අදට මගේ vlog එක ඉවරයි. අපි අය අලුත් vlog එකකින් අපි හැමෝම හමු වෙමු. එහෙනම් මම ගිහින් එන්නම්. Thank you for watching my vlog. Bye.